මේ මොහොතේදී දෙවන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද? ස්වර්ගයේ. මේ මොහොතේම ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වය ඔබ අවට ඇති සබහා ධර්මයේ තුල වැඩ වාසය කරනසේක. දේව අභිමුඛත්වය යනු කුමක්ද? ඔබගේ ආත්මය හා දෙවන් වහන්සේගේ ආත්මය එක්වීමක්ය. පටන් ගන්මේදී මනුෂ්‍ය හා දෙවන් වහන්සේ අතර මුහුණට මුහුණලා අභිමුඛත්වය තිබුණා. නමුත් ඔවුන් දෙවන් වහන්සේගේ අනට අකීකරු නිසා හොඳ හා නපුර දැනගැන්ම ගසෙන් කෑ කල ඔවුන්ට මරණය සිදු වුණා. මේ මරණය මොකක්ද? ආත්මික මරණය හා ශාරීරික මරණය වේ. දෙවියන් වහන්සේ හා පාපය අතර කිසි ගනුදෙනුවක් නැත. මනුෂ්‍ය පාපයේ වැටීම තුළ දෙවන් වහන්සේගෙන් බැඳීමක් සිදු වුණා. දේව අභිමුඛත්වයෙන් ඈත් වුණා. මනුෂ්‍යයාට ස්වාධීන කැමැත්ත හා පාපය සිදුල් වීම වරදකාරී හැඟීම් ඔවුන් තුළින් රජ වෙන්න පටන් ගත්තා. බයිබලයට අනුව ධර්මිෂ්ඨ ප්‍රබල ඇදලිවතුන් සමග හා ගිවිසුම් කඳුරු මත දේව අභිමුඛත්වය රැඳී තිබුණා. මනුෂ්‍යයන්ට දේව අභිමුඛත්වයේ රැඳී සිටින්නට නම් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම හා ශුද්ධ වූ භාවය ඔවුන් තුළ රැකගන්න සිදු වුණා. ඒ නිසා ඔවුන් සිතින් වචනෙන් ක්‍රියාවෙන් හා වත්පිත් වලින් ඔවුන් පවිත්‍ර වන්නට සිදු වුණා. මෙසේ පියාණන් වහන්සේ හා මනුෂ්‍ය අතර ඇති දුරස්ස භාවය දුරු කරේ ජේසු ක්‍රිස්තුස් වහන්සේය. උන්වහන්සේ තම ජීවිතය පුරුෂ මත පූජා කිරීම තුළ ඒ ගැලුවා වූ ශුද්ධ රුධිරයෙන් මනුෂ්‍යගේ පාපය සෝදා මනුෂ්‍ය ධර්මිෂ්ඨකමට පත් කළසේක. ජේසුස් වහන්සේ දේව අභිමුඛත්වය මනුෂ්‍යයාට ලං කර දුන්නාසේම දේව අභිමුඛත්වය මනුෂ්‍යයා තුළට ඇතුල් කළසේක. එනම් එය පෙන්තකොස්ත දිනයේදීය. ඔබ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවත් උක්තානයත් උන්වහන්සේ ගැලුම්කාරයා හා ස්වාමීන් වහන්සේ ලෙස පිළිගන්නා විට දේව දරුකම ඔබට ලැබෙන්නේය. එසේම ඔබ ශුද්ධාත්මයන්ගෙන්ද පිරිය යුතුය. එවිට අප දෙවන් වහන්සේගේ ආයුධ බව ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්ව සාක්ෂි දෙන්නසේක. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ගින්නේ බෞතිස්මය වන ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය ලබා ගන්න. ශුද්ධාත්මයන් වහන්සේ එනම් දෙවන් වහන්සේගේ ආත්මය ඔබ තුළ තිබේ යයි කියා ඔබ දෙවියන් නොවන බව වග බලා ගන්න.